1344 දී ගම්පොළ රාජධානී රජ කෙන අතරවන ගුණික බාහුවේද මනසි එයාගේ අනුගැනීම ඇතිව සේනාධි ලංකාරි කියන අමාත්‍යවරය දකුණු ඉන්දියාවේ ඉෂ්ටපති රාය කියලා ශිල්පී කියනවා තමයි මේක ඉදි කරලා තියෙන්නේ. ඉස්සර මේක ලොකු කැලෑවක් ඉදි කරන්න ඉස්සෙල්ලා පන්සලේ නායක හාමුදුරුවෝ ඕල හාමුදුරුවෝගේ තමයි ඉඳලා තියෙන්නේ. ඒගොල්ලෝ ටිකක් ඈත ඉඳලා තියෙන්නේ. ඉතින් දෙන්න අමනාප වෙලා පොඩි හාමුදුරුවෝ මේ කැලේ ඉඳට නැගලා තියෙනවා. නගිනකොට ජම්බුකකා ඉන්නකොට දැකලා තියෙනවා මේ ලොකු විලක් තියෙනවා. විලේ රත්තරන් තෙම්බුවක් ආ වෙනවා දැකලා තියෙනවා. මේ ගණ්ඩ හදනකොට අනිත් පැත්තෙන් මතුවෙනවා. මේ පැත්තෙන් බලනකොට ගණ්ඩ හදනකොට මේ පැත්තෙන් මතුවෙනවා. ඉතින් ඊට පස්සේ මේක පොඩි හාමුදුරුවෝ නායක හාමුදුරන්ට කියලා නායක හාමුදුරුවෝ ඇවිල්ලා පරීක්ෂා කරලා බලලා ගම්පෙදාණින් මගේ රජතුමාට නියෝග කරලා දැනුම් දීලා තියෙනවා. ඊට පස්සේ රජතුමා ඇවිල්ලා අමාත්‍යවරයෙක් කියලා මේ සිද්ධිය ගැන හොයන්න අමාත්‍යවරයෙක් කියලා ඇත්ත නැත්ත සොයාගෙන මේක සත්‍ය සිදුවීමක් නිසා අద్භූත සිදුවීමක් නිසා මෙතන විහාරයක් කරවන්න කියලා රජතුමා නියම කළා. ඊට පස්සේ තමයි සේනාධි ලංකාර අමාත්‍යවරයාට තමයි නියෝග කරලා දෙන්නේ. එයා දකුණු ඉන්දියාවේ ඉෂ්ටපති රාය කියන ශිල්පියා ලංකාවට ගෙනල්ලා මේ බෞද්ධ මන්දිරයත් නැගිටින පැත්තට බෞද්ධ මන්දිරයත් පස්නාහිර